රජපෞලේ ඥාතීන්, රජ බිසවගේ ඥාතීන්, ප්‍රධාන පුරෝහිතතුමා, උප ප්‍රධාන පුරෝහිත, අග්‍රාණ්ඩකාරවරු. ඒ අය තමයි ප්‍රධාන පෙළේ ඉහළ නිලධාරීන් වන්නේ. පාලිකාවනේ, අනේ මට සමාව දෙන්න. මට පාලිකාවක් වෙන්න ඕනේ. මට මුළු තැන්ගේ ප්‍රධාන පාලිකාවක් වෙන්න ඕනේ. පාලිකාවනේ, අනේ මට සමාව දෙන්න. අම්මේ මම පාලිකාවක් වුණා. අම්මගේ පුරුදු මං ඉටු කළා. අම්මේ මං අම්මා කිව්ව විදියටම මුළු තැන්ගේ රහස් හොයාගෙන පාලිකාවක් වුණා. මට හරි සතුටුයි අම්මේ. අද මම ආවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. සාමාන්‍යයෙන් මෙතන මම එනවා. මට එක ආරාධනා ලැබිලා. හැබැයි අද ආවේ මෙන්න මෙයාව හම්බ වෙන්න. බලන්න මෙයාව මතකද කියලා බලන්න අර බල්ල hina වෙන්න. සමහර විට පරණ දේවල් එක්ක පුංචි මතක් වීමක් එන්නත් පුළුවන්. සමහර විට අමතකත් ඇති හරි කමන්නේ. මේ හඬ අහන්නකෝ ඉස්සල්ලා. ඔය ඇත්තමද? අම්මා එහෙනම් අකුරු ලියන්නත් දන්නවද? ඉන්නම් අම්මේ. මට හොඳට තේරුණා. අම්මා ළඟට වෙලා ඉන්නම්. දැන් හරිනේ පොඩි චංගුමි. හැබැයි දැන් ලොකුයි ආ. පොඩි දැන් ලොකු කටහඬක් තියෙනවා. දැන් ලොකු චංගුමි නෑ තාම මේක එනවා. එනාට ඉතින් දැන් නම යෝන්නේ ඉන්නේ තරුණ අරහඬ. මේ තමයි පොඩි චංගුමි. මම ලොකු චංගුමි ආ පොඩි චංගුමි. හරි ලස්සන කාලයක්. දැන් පටන් ගත්ත නිසාම අපි චංගුමි එකෙන්ම පටන් ගමු. හරි? ඊට පස්සේ යමු ඊළඟ ඒවට. යමු. කොහොමද චංගුමියකට සම්බන්ධ වෙන්නේ? සුජාත දියණියකත් එක්ක සම්බන්ධ වෙන සිතාර නන්දේ 2012 දිනේ අපි මේක හඬ කවන්නේ නේද? මම රූපවාහිනියත් එක්ක නෙමෙයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. මං ගුවන්විදුලියේ මම හිතන්නේ අවුරුදු 4ක් 5ක් වගේ කාලේ ඉඳන් ළමා පිටියේ හිටියා. හඳ මාමා වැඩසටහනේ එක තියනවානේ ඒ කාලේ චූටි බබාලට කරන ඒ වැඩසටහන එක්ක ඉඳලා ගුවන්විදුලියේ මේ ළමා ශිල්පී පරීක්ෂණ එහෙමත් තියෙනවනේ. ඉතින් ඕවත් කරනවා. අම්මා තමයි ඕවට එක්කන් යන්නේ ඔක්කොම හොයලා. ඉතින් කොහොම හරි 2009 10 විතර වගේ තමයි රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙන්නේ. බූලා කියන කාටුන් එකකින්. මට හරියට මතක නෑ ඒකට ඇවිල්ලාද මම ඒකේ මොකද ප්‍රෝග්‍රෑම් එකක් කරා. තානාපති කෙනෙක් පිළිගැනීමේ වැඩසටහන. ඒක කරලාද බූලා කරලා කියලා මට හරියට මතක නෑ. ඉතින් කොහොම හරි රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒ බැං. ඉතින් හඬ කැවීම් ශාස්ත්‍රයේ මම පළවෙනියටම කරපු කාටුන් එක කතාව. පළවෙනි දෙයක තමයි බූලා. බූලා එකේ පොඩ්ඩි. අන්න මතක් කරගන්න බූලා බැලුවා නම් කාටුන් එක බූලා එකේ පොඩ්ඩි. මතකද දෙබසක් කියන්න? ඒකේ නම් මට ඇත්තටම පොඩ්ඩිගේ මූණ එච්චර මතකයක් චූටි නේ නේද? දවස්වල පොඩි නේ නම් කමලේ අපි සමාව දෙන්න. ඊට පස්සේ ආහිටි දංගරවලිග. මට මුණ ගැහුනේ දංගරවලිග ලපවානර. සමා වෙන්න ඕනේ. මම එක වචන කියනවා මොකද ඇත්තටම මතක නෑ. දංගරවලිග ලපවානරකේ පොඩි පවුලක් හිටියා. ඒ පවුලේ මිනිස් පවුලේ නේද? මිනිස් පවුල. මං අම්මා මේ චුටි බාබා එයාට මුකුත් කතා කරන්න බෑ. අම්මා තාත්තා කියනවා අඬනවා ඔය ටික තමයි තිබ්බේ. කතා කරන්න බැරි අර රෝස් පාට ඇඳුමක් දුකත් අත දරුවෙක් මං හිතන්නේ. එයාට තමයි හිටියේ. ඔව් ඊට පස්සේ ඔය මොන හරි ඩබින් කරන්න ආව වෙලාවක ලොබි එකේ අම්මත් එක්ක ඉන්නකොට මේ ඈතින් පේනවා දැන් අතුල රන්සිලාස එනවා. අතුලස ඇවිල්ලා මේ ඈතින් දම කෑ ගහගෙන කිව්වා මේ හෙමාෂි පොඩි චරිතයක් තියෙනවා චුට්ටක් දාලා බලන්න හරියයිද කියලා එහෙම කිව්වා. ඉතින් එතකොට පෝඩියම් එකට උසත් නැහැ. මේ එතකොට කොකා කෝලා පෙට්ටි දෙකක් තිබ්බා. ඒ දෙක උඩ තියලා තමයි පෝඩියම් එකට මයික් එකත් හදාගත්තේ. ඉතින් කොහොම හරි දැන් ඒ කතාව මොකද්ද? මේක කොරියන් කතාවක්ද? එහෙම අවබෝධයක් නැහැ. ඉතින් කොහොම හරි දුන්න දෙබස කරා. ඔඩිෂන් එකකින් පාස් වුණා. ඉතින් ඔහොම තමයි සුජාත දියණී පොඩි ශංගුමි තේරුනේ. ඉතින් අගෝස්තු මාසයක් අල්ලලා මාසයක් පුරාට ශංගුමිත් එක්ක හිටියා. දැන් මම ලොකු චංගුමිනේ. මම දන්නවා මට ලැබිච්ච ආදරය ප්‍රතිචාර ඒ සියලු දේ මම දන්නවා. අපි බලමු පොඩි චංගුමිට කොහොමද කියලා ප්‍රතිචාරය.
ගොඩක්ම ආදරේ වැළඳගත්ත කතාවක් නේ සිතාරානන්ද නේද? සුජාත දියණී කිව්වහම ඒ කාලේ මට මතකයි මිනිස්සු ඒ කියන්නේ ඔෆිස් ඇරලා මාර බස් වල පොර කනවා 6 මාට ගානට යන්න ඕනේ කියලා. ගොඩාක් අයගේ ආදරේ දිනාගත්ත චරිත මේ කතා මාලාවක් නේ එක දිගට ආවේනේ. ඉතින් සුජාත දියණියත් එක්ක මට ලැබිච්ච ආදරේ කිව්වොත් මම හිතනවා ඒක මට වාසනාව ගෙනාව චරිතයක් කියලා. මොකද මම ඒ කාලේ ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත්තා. ඉතින් අපේ අම්මට ලොකු මනාවක් තිබ්බ මාව රජයේ පාසලකට මාරු කරන්න. හැබැයි ඒ කාලේ තිබ්බ නීති රීති ඒවත් එක්ක මාරු කරන්න අමාරු නම් කොහොම හරි ඔය කතාව ජනප්‍රියත්වයට පත් වුණාට පස්සේ ලොකු චංගුමීට රංගපාපු නිලිය ලියෝන්නේ එයා අපේ ශිෂ්‍යත්වයක් එවනවානේ ලොකු ගානක් නේද? ඔව් මිලියන ගානක් එවුවා මේ අපේ A-levels වල රටේ දරුවන් මන් දන්නේ මට A-level තාක්ෂණික මොකක් හරි අධ්‍යාපනය කටයුතු සඳහා විශාල මුදලක් එව්වා. ඒ උත්සවය. කුමරි අධ්‍යාපන අමාත්‍යාංශයේ උත්සවයක් තිබ්බා. ඉතින් මම අර චංගුමී විදියට ඇඳලා සිංහල ඉංග්‍රීසි දෙකම පිටපතක් බලන්න නැතුව නේ ඒ වෙලාවේ පැය 2ක් හරි 3ක් හරි වැඩසටහනක් ඒ වැඩසටහන ලස්සනට මෙහෙව්වා. ඉතින් මම කියනකොට ඊට පස්සේ ඉතින් මොකද මම ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඉතින් වැඩ මමත් ඒකට හිටිය නිසා ඇත්තටම හරිම ලස්සනට මෙහෙව්වා. ඒකේ අර ඔයා රිහර්සල් එක කරන වෙලාවේ මට අනිවාර්යෙන්ම හිතුණා මෙයාට නම් ඉස්කෝලයක් ලැබෙනවාමයි කියලා. මොකද ඒ තරම් ලස්සනට මෙයා ඒ භාෂා දෙක හරිම ලස්සනට ඉදිරිපත් කළා. ඉතින් එතකොට ඒ කාලේ හිටපු අධ්‍යාපන ඇමති බඳුන ගුණවර්ධන මහත්මයා තමයි උත්සවයේ ප්‍රධාන ආරාධිත හැටියට ආවේ. මම කව අනිවාර්යෙන් සමහර විට වගේ අහයි ඉස්කෝලයක් ගැන. ඔබ කියනවා කැමති ඉස්කෝලේ කියලා වට මතකද දන්නේ? මතකද වට? මතකයි. ලාවට මතකයක් තියෙනවා. ඉතින් කොහොමාරි වැඩසටහන ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ රජයේ පාසල් වල ප්‍රධාන පෙළේ පාසල් විශාල ප්‍රමාණයක විදුහල්පතිවරු වගේම ළමයි එහෙමත් සහභාගී වෙලා හිටියා. ඉතින් ඒ වැඩසටහන ඉවර වුණාට පස්සේ පොඩි තේපැන් සංග්‍රහයක් තියෙනවා. ඉතින් ඕකෙදී විවිධ පාසල් වල විදුහල්පතිවරුන්ගෙන් ආරාධනා හම්බුණා ඒගොල්ලන්ගේ පාසලට එන්න කියලා. මටත් මතකයි. ඔව් මටත් මතකයි. ඔයා එන්න අපේ ඉස්කෝලේට ඔයා එන්න අපේ ඉස්කෝලේට ගගා පුදුමාකාර ඉල්ලුමක් තිබ්බ මෙයාගේ ඉස්කෝලේ මේ හරි වාසනාවන්තයි. ඉතින් ඒකත් එක්ක කොහොම හරි අම්මා දේවි බාලිකාවට මාව ඇතුළත් කරා. ඉතින් 2014 දී 7 වසරට තමයි ඇතුළත් වෙන්නේ. ඉතින් මම ශිෂ්‍යත්වයක් කරලා තිබෙත් නෑ තරංගකාරී ඇත්තටම. මුල් කාලේදී එහෙම මට සෑහෙන ලකුණු අඩු වෙලා තියෙනවා. මොකද ඒ තරංගකාරීත්වය මම අත්විඳලා නැහැනේ. මොකද අර දේවබාලිකාවකට එන්නේ පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙච්ච අය නිසා. ඒ නිසා. හැබැයි කාලෙත් එක්ක දැන් එහෙමයි කියලා මම දැන් සමාජ ගොඩාක් ලොකු මතයක් තියෙනවානේ දේවි බාලිකාවනා ස්ටුඩියස් තමයි පොත විතරයි එහෙම කියලා. එහෙම නැහැ ඇත්තටම. ඉතින් මොකද මම එහෙට ගියා කියලා මගේ බාහිර වැඩ කිසි දෙයක් අතෑරියේ නැහැ. සංගීතයද, ඩබින් කම්පිටිෂන්ස්ද ඔය එක ඒවා තියෙනවා ඒ කාලේ. ඉස්කෝලේ තරඟද හැම දෙයක්ම කරලා කොහොම හරි ඉතින් මම හිතන්නේ A-levels වලට ආවට පස්සේ A-levels වලත් අන්තිම අවුරුද්දේ විතර තමයි මටත් තේරුනේ මම කොහොම හරි යන්න ඕනේ කියන එක. කොහෙද? කැම්පස් යන්න. කැම්පස් යන්න ඕනේ කියලා. ඉතින් මොකද මගේ හොඳම යාළුවෝ දෙන්නත් මොරටු විශ්වවිද්‍යාලයේ දෙන මැත්ස් කරේ. ඉතින් මම ආර්ට් ස්ට්‍රීම් එකෙන්නේ කරේ. ඉතින් කොහොම හරි ඉතින් මම හැබැයි මට එක්සෑම් ලිව්වහම හිතුණා කැම්පස් එකක් එයි කියලා. මොකද මට ඉස්කෝලේ කාලේ තිබ්බ එක ටෙස්ට් එකකටවත් 75 උඩ හිම අර එහෙම ළමෙක් නෙමෙයි මම. ස්ටුඩියස් ළමෙක් නෙමෙයි. ඉතින් කොහොම හරි කැම්පස් ආවම ඉතින් මාර සතුටුයි. ඉතින් අම්මගෙත් හීනයක් නේ අම්මගේ තාත්තගේ කොහොම හරි ඉතින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා දැන් අන්තිම අවුරුද්දේ 4 වෙනි වසරේ අපි කියමු මොනවද කරන්නේ ඉගෙන ගන්නෙත් කියලා. ජපනීස් තමයි මේජර් කරන්නේ. ඔනර්ස් ඩිග්‍රී එකක් විදියට ජපන් භාෂාව. දැන් ඉගෙන ගන්න නම් මොකක් හරි බලාපොරොත්තුවක් ඇතිනේ අනිවාර්යෙන්ම. මොකද හිතන් ඉන්නේ? භාෂාව හරහා කරා. භාෂාව හරහා මං ආස අර තානාපති සේවයත් එක්ක ඒ විදියට එම්බසි එකකට සම්බන්ධ වෙලා
බලමු නේද ඉතින් වාසනාවක් තියනවා අපිට වාසනාව තියෙන අනිවාර්යෙන් මේ ලංකාවේ තියෙන ජනප්‍රියම පාසලකට ඇතුළු වෙන්න ලැබුණා කියන වාසනාවන්තකම තියනවා නම් ඉතින් ආයේ නේද අනිවාර්යෙන් මට ඒකත් ලැබෙයි. ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. හරි. එහෙනම් අපි දැන් යමු ඊළඟට වගේ චරිතවලට. දැන් අපි චංගුමිගේ පොඩි දවසක් ඇහුවා. මං ආසයි හෙමාෂි අර අම්මා අර මිය යන අවස්ථාවේ වා කියන දෙබස අඬ ඒක ඇත්තටම මං හිතන්නේ අපි ඔය ඉරිදායි බන්න එකටත් මම මේක කියලා තියෙනවා මං දැන් චූටිනේ අවබෝධයක් නැහැ එම ලොකුවට මොකද්ද මේ වෙන්නේ ඩබින් කියන්නේ මොකද්ද ඒව ගැන ඇත්තටම අවබෝධයක් නැහැ අවුරුදු 9ක් හරි 10ක් හරි ඒ වෙනකොට ඉතින් ඒ වුණාට ඒ අම්මා දැන් මොනම ඩබින් එකක් කරන්න කලින් අපි සීන් එක බලනවානේ ඉතින් ඒකෙදි මම ඇඬුවා මට ඇඬුණා ඇත්තටම ඇඬුණා කොහොමරි ටිකක් වෙලා ගිහිල්ලාත් ඒක තමයි ආයෙ අතටත් වෙලා බොරුවට අඬන්න ගන්න ආ ඒ කියන්නේ මුලින් ඇත්තටම ඇඬුණා ඊට පස්සේ හඬ හෙදුණා ඉතින් ඔය ඉතින් චූටි වුණත් ඒක අර ඒ චරිතෙ එච්චරටම මිනිස්සු ගොඩාක්ගේ හරිම ආදරේ මන් දන්නේ ඒක වචනේ මෙන්න මෙච්චරක් කියලා කියන්න බෑ නේද හරිම සංවේදී දර්ශනයක් අපි ඒ දවසක් කියමු දරුවා බෙරි කවන එක අම්මා මේක කන්නකෝ කෑවහම නැගිටින්න පුළුවන් වෙයි හපන්න අමාරුද එහෙනම් මං අම්මට හපලා දෙන්නම් මං අසනීපෙන් ඉන්නකොට අම්මත් එහෙම කළානේ දැන් නම් ඒ වොයිස් එක නෑ ඉතින් පොඩි වොයිස් එක නැති වුණාට අර චුටක් තියෙනවා අර ඒවා කරපු චරිතේ හඬ ටිකක් කනට හුරු වෙනවා හැබැයි ඉතින් අර චූටි වොයිස් එක නෙමෙයි හරි චංගුමි ඒ ලස්සන චරිතෙන් පස්සේ මට මතකයි මේ මෑතකදී ගොඩක් ජනප්‍රිය වුණු කතාවක් තමයි අනුපමා ඒකෙත් ඔයා හොඳ චරිතයක් කළා හිරු නාලිකාවේ අනුපමා ඒ කතාව පවුල සම්බන්ධ කතාවක් පවුල කියන්නේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි හින්දි කතාවක් හරීම ලොකු පවුලක් ඉන්නේ ඒකේ ඉතින් ඒ පවුලේ දුව පින්කි ස්වීටි නම් දෙකම කියනවා එයාට තම හරීම ගොඩක් වෙලාවට තරහ යන හැබැයි පොඩ්ඩ බැරි වුණොත් අඬන ඒ වගේ චරිතයක් ඉතින් අම්මත් එක්ක ගොඩක් වලිදා යන කෙනෙක් ගොඩාක් රණ්ඩු වෙනවා අම්මත් එක්ක අනුපමා බැලුවනම් මම මතක් කරගන්නවා මේ කිව්වා මේකෙදි අපි අවස්ථා කීපයක් ගමුනේ මුලින්ම පොඩක් ආගියුමන්ට් යන බොයි කෙනෙක් එක්ක ඒක ගැන කිව්වොත් එහෙම මං තමුන්ව විශ්වාස කළා කබීර් සොරි කියන්න දැන්ම සොරි කියනවා තමු මෙතන මට සොරි කිව්වේ නැත්තම් මම මෙතන කෑ ගහලා මුළු බිල්ඩින් එකේම අය මෙතනට ගෙන්නනවා සොරි කියනවා දැන්ම ඒ පොඩක් කේන්ති ගිහිල්ලා ඊට පස්සේ අම්මයි තාත්තයි ඩිවෝස් වෙන තැනක් එනවා ඉතින් එතනදී ගොඩාක්ම ඒක බලපාන්නේ පින්කිට අයියලා දෙන්නට වඩා එතනදී කිව්වොත් අම්මේ ඇයි ඕගොල්ලෝ මට මෙහෙම කරන්නේ අම්මයි තාත්තයි හොඳටම දන්නවා මට ඔය දෙන්න නැතුව ඉන්න බෑ කියලා එහෙම තැනගෙනත් ඇයි ඕගොල්ලෝ මේ වගේ තීරණයක් ගන්න හිතුවේ මං ඔය දෙන්න නැතුව කොහොමද ඉන්නේ ඕගොල්ලෝ නිකමටවත් ඒක ගැන හිතලා තියෙනවද මතකද ඒ දෙබස් ටික කතාව බැලුවා නම් අනිවාර්යෙන්ම පින්කිගේ දෙබස් මතක් වෙන්නේ නැති එතකොට මම විශේෂයෙන්ම මම දන්නවා දැන් මේ කතා බහේදී ගොඩක් අය හරිය කැමති දෙබස් අහන්න. හරි දෙබස් කිව්වේ නැත්තම් බැනුම් අහන්නත් වෙනවා. මම බැලලා තියෙනවා නෑන්දගේ. තව පෙදොංගි එකත් ළඟදී කරලා තිබ්බනේ. ටිකක් කල් ගොඩක් කල්. ඉතින් සමහර වෙලාවට ඇත්තටම මේ දැන් මගෙන් ඉල්ලීම් කරනවා හවලාව එක්කන් එන්නකෝ කොහොම කියලා ගොඩක් අය මම මේක මේ අවස්ථාව කරගන්නවා. ඇත්තටම සමහර විට හිතනවා ඇති ඇයි ඒගොල්ලෝ එක්කන් එන්නේ නැති කියලා. සමහරු ගණන් උස්සනවා. හරි. ඒ කියන්නේ ඇත්තටම මට වඩා ගොඩාක් ජූනියර් සමහරු. එතකොට එන්නම් කියලා බොරු කියනවා. තවත් අය ඉන්නවා මේ එන්නවා කියලා නෑවිත් ඉන්නවා. තවත් අය තව කාරණා කියනවා. සහ තවත් හේතු තියෙනවා සමහර අය ওই පෞද්ගලික නාලිකාවල වැඩ කරන අය අපේ හඬ කැවින් ශිල්පීන් ඉන්නවනේ ඒගොල්ලන්ට මේ වගේ ඒවට සහභාගී වෙන්න තහනම්.
ඉතින් ඔන්න හේතුව නිසා තමයි නැත්තම් හිතන්න එපා මම ඒ අයව ගෙන්නන්න නැත්තේ කියලා. හරි ඔන්න එකක් මේ වෙලාවෙම කිව්වා. හරි. එතකොට මේ හිමාෂි දැන් ඔයා චරිත ගොඩක් කරලා තියෙනවා. ඒ චරිත අපි නැවත මතක් කරමු. තව චරිතයි අතරේ ඔයා මේ ලස්සන සින්දු කියන්න පුළුවන්. තේමා ගීත හිටන් ගායනා කරලා තියෙනවා. මතක් කරමු. මං පළවෙනියටම ඔය තීම් සෝං එක සිං කරේ හිරුනාලිකාවේ ඇස් දෙකට හොරෙන් කියන ටෙලි නාට්‍යයේ මගේ සොඳුරි කියලා සින්දුවක්. ශෂි අයත් එක්ක ශෂි ප්‍රියංකර. චුටි කැලක් අනිවාර්යෙන්ම. හද ගැස්මේ නුඹ විතරයි නුඹ මාගේ වෙනවාතු එකපාරම අවසනසුවේ නීල පැස ඔබතු ඔබ ආවා සුබ මොහොතක් සේ පාවේ ඔබ ආවා සුබ මොහොතක් සේ පාවේ ඔබ Priyavi ලස්සනයි ලස්සන. ඊට පස්සේ මට මතකයි තවත් කිව්වා මොකක් හරි මැජික් ලාන්තේ මැජික් ලාන්තේ කියලා එක කාටුන් එකක්. ඒකේ තේමා ගීතයක් මම ගායනා කරේ ප්‍රධාන චරිතයක් මම මොකද චරිතේ නම දෝති කියලා. අපි මේ දෝතිගේ මේ වඩ දෙබස් කෑල්ලක්වත් කියන්න මතකද? දෙබස් කෑල්ලක් මම පොඩ්ඩක් මතක නැහැ. අපි සමාව දෙමුනේ. හරි. කමෙන් අපි නංග ඒකෙත් තේමා ගීතෙත් පොඩි කෑල්ලක් අපි කියමු. දිලන මායා පිරිතනක් විසුල කෙම්බෙමක් නැවිලා මේක විස්කම් පෙන්වන සුපිරි යහළුවන් පෙරේලා සිතේම රැඳෙනවා තෝ සදාක ළඟ සිටිනසේ විතර තුටෙන රඟන මායාලුවේ මැජික් ලන්තයමේ මැජික් ලන්තේ. අනේ මැජික් ලන්තේ වක් වනේ ගොඩක් පොඩි අය හරි ආසෙන් බැලුවා කියලා. ඒක කාටුන් එකක් නේ. ඒක කියන්නේ කාටුන් වලිනුත් හිරු එකේ ගොඩාක්ම චූටි අය අතරේ ප්‍රසිද්ධ වෙච්ච කතාවක්. මොකද ඒ පොඩි අයගේ අක්කලා කියලා පවා මට කියලා තිනවා මේ හඬට තමයි ගොඩක් මේ හඬනේ අඳුරන්නේ. ආස වෙච්ච කාටුන් එකක්. හරි ලස්සනයි. ඔය වගේ චරිත ගණනාවක්ම කරලා තියෙනවා. අපි චරිත ටික ආයෙ මතක් කරමුද? ඒ කියන්නේ අපිට නොකියපු ඒවා ටිකක්. දැන් රූපවාහිනිය ගත්තොත් සුජාත දියණියකින් පස්සේ සුජාත දියණිය තමයි මගේ ප්‍රධාන චරිතයක් කරපු පළවෙනි අවස්ථාව. ඊට පස්සේ ඔය අභීත දියණියකෙත් පොඩි සබ් කැරක්ටර්ස් තිබ්බා. දිරිය දියණියකේ සබ් කැරක්ටර් එකක් තිබ්බා. ආයේ ප්‍රධාන චරිතයක් කරේ අත්තටුනේ ඇයිතියි ගලේ ජපන් කතාවේ. ජපන් ටෙලි නාට්‍යයේ ඉතොකෝ. ඒකෙත් පොඩි ඉතොකෝ. ආය කියන්නේ ප්‍රධාන චරිතය කරපු චරිතේ පොඩි ඔයා ඒ දවස්වල පොඩි චරිත තමයි. පොඩි චරිත තමයි. ඒ චේතනා කැටගොඩ තමයි හිටියේ ලොකු ඉතකොට. ඉතකෝවත් චුට්ට මතක් කරගමු. චූටි ඉතකෝ. ඒකේ තියෙනවා මේ දංජිරි කියලා උත්සවයක් ඒ කතාව යන්නේ. ඒක සාමාන්‍යයෙන් ඔය අපේ දෝල් කරත්තේ උඩ දෙපැත්තට පැන කරත්තේ දුවන ගමන් දෙපැත්තට පැන යන එක ගොඩක් කරන්නේ පිරිමි අය. හැබැයි දැන් මෙයා ඒක දැක්කහම එයාටත් කරන්න ඕනේ හිතනවා. ඒක සාමාන්‍යයෙන් කරන්නේ නැහැ ගෑනු ළමයි. ඉතින් ඒකට කියන්නේ දංජිරි දිනේ කියලා. ඉතින් මට මතකයි ඒක මං කෑ ගහනවා. තාත්තා දංජිරි දිනේ මට හරිම සතුටුයි. දැන් දෙබස් මතක නැහැ. ඉතින් ගොඩක් කාලයක් ගෙවිලා ගිහිල්ලා නේ නිසා මේ ලස්සන කතාවක්. ඒකේ මමත් චරිතයක් කළා මට මතකයි නෝනා කියලා කියනවා. අනිත් නම මට මතක නැහැ. එයාට කියන චරිතයක් ජපනීස් නම. ඔව් හරි මේ පිස්සු කැරක්ටර් එක මහත් එක්ක හරි ආසාවෙන් කළේ. ඊටක වෙලින් පස්සේ ආයේ මම ප්‍රධාන චරිතයක් කරේ. කියන්නේ දැන් මැදි වයසේ ටීනේජ් කෙනෙක්ගේ චරිතයක් කරා මේ සිහින එකසේ දෙවෙනි කොටසේ පරීගේ චරිතය. ඒක නම් මතක නෑ ඉතින්. මතක නැද්ද චුට්ටක් අහන්න. හරි. ඒ අහන්න කලින්ම කිව්වා මතක නෑ. කලින් පැනලම කිව්වා මතක නෑ කියලා. එක්කනේ
ඔහොම තමයි ඉතින් දෙබස් නම් අමතක වෙන ඇත්තටම මට වුණත් ඕක තියෙනවා. ඉතින් මම හැම වෙලේම කියන දෙයක්. ඉතින් ඒ නිසා දෙබස් ටිකක් තියාගෙන ඉන්නවා. සමහරවිට මම හිතන්නේ මේ දෙබස් අහලා ඇති වෙලා එකම දෙබස් දැන් මගෙන් චංගුමී කියන්න આવුත් මං කියන්නේම ඕක තමයි. ඉතින් මට මතක එච්චරයිනේ අපි මොකද ලියාගන්නේ නෑනේ සිතාර නැන්නේ. ඉතින් ඔහොම තමයි. ඉතින් ආයේ කාටුන්ස් ගොඩාක් කරලා තියෙනවා හිරුනාලිකාවේ. ඔව් මතක නෑ නම් ටික මතක නම් නැතුව ඇති. කිව්වොත් රකුස් පොරපිටිය ඒක ඉංග්‍රීසි නේම් එක තමයි මට ගොඩක් මත පස්සේනේ සිංහල නම දාන්නේ. ඉතින් ඔය වගේ ගොඩක් මේ මෑතකදී ගියේ ගොඩාක් සෙනසුරාදා විතර යනවානේ මූවි එක. ඒ වගේ කතාවල තමයි ගොඩක්ම හඬ කවලා ඒ තියෙනවා. මූවිස් වල නම් මතකද ඔයාලට? රකුස් පොරපිටිය මම ලියාගෙන තියෙනවා බලන්න. කමන්න බලන්න කියන්නේ. මාත් ඔහොම තමයි ඉතින් බලාගෙන කියන්නේ සමහරවිට නම් මතක නෑ. මගේ තියෙන ලිස්ට් එකක් මම මතක් කර ලියනවා මම කරපු චරිත සහ ඒ කතාවල නම්. රකුස් පොරපිටිය ආයේ ලිටල් සෝසර් කියලා මම හිතන්නේ මැජික් මොකක් හරි එහෙම නමක් යන්නේ නැති. තව ෆිනික් කියලා මැජික් ලාන්තේ පිනෝකියෝ හතරස් බට්ටෝ නීකෝ සින්දුස්ටා ඩ්‍රැගන් රයිඩර් කියලා ඩ්‍රැගන් කෙනෙක් හසුරුවන කෙනෙක් එහෙම කතාවක්. ඊට පස්සේ මෙගාමයින් 100% වුල්ෆ් භූත බංගලාව ඔයගේ ගොඩාක් ඩාලියා ඇන්ඩ් ද රෙඩ් බුක් සිංහල නම ඉතින් පස්සේ තමයි නන්නේ. දැන් ඇත්තටම ඔයා කියන්නේ හිමාෂි දැන් ඔයාව මන් දන්නේ අර පොඩි වොයිස් එක. අර අපි කියපු අර මුලින් කාටුන් එක ඔයා බබා මම අම්මට හිටපු මොකක්ද ඒක දඟරවලික ලපනාමර ඊට පස්සේ ලපවාහනර ඊට පස්සේ අපිට බයින වෙදි මේකලා නම්වත් මතක නෑ කියලා ඊට පස්සේ මේ චංගුමි ඉතින් ඊට පස්සේ ඇත්තටම මේ මටත් ගොඩාක්ම බැලෙන්නේ නැති නිසා මට ඇත්තටම මොනවද කියලා දන්නේ දැන් ඔයා අර ඔය හඬවල් කරනකොට දැන් ආනේ මට ඔය ඇහිලා තියෙනවනේ මන් දන්නේ ඔයා කියලා බුන්න බලන්න මම දන්නේ ඔයා කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයා ලස්සනට සින් කරලා තියෙනවා. ආයි අපි මේ මෑතකදී සොන් යු කතා සිහින මන්දා කියන්නේ. අමතක වුණානේ. කොහොමද ඔයා කොහොමද අමතක කරන්නේ? අමතක කරන්න බෑනේ නේද? ඔයා නැන්දම්මනේ මගේ. නැන්දම්ම මම කවුද අපේ ශියාෂිගේ අම්මා. ශියාෂිගේ අම්මා. එතකොට ඒකත් මහා අමතක කතාවක් නේද? කතාවක් නේ චීන කතාවක් ඒක. ඉතින් දැන් අපි සාමාන්‍ය කතාවක් කරන්න කලින් ඔඩිෂන් එකට යන්න කලින් බලනවානේ චරිතේ මොන වගේද එහෙම කියලා. ඉතින් මට ඕක බැලුවාම මට හිතුණා දැන් සොන් යුගේ චරිතය තමයි කරේ. නම කියමු සිහින මන්දා කියන කතාවේ සොන් යුගේ චරිතය ප්‍රධාන ගෑල් ළමයාගේ. ඉතින් ඒක බලද්දි මට හිතුණා මේ මමද කියලා. මට ඒක බලද්දි අතරම හිතුනේ මට අර ගොඩාක් අර මාව වෙනස් කරවලා චරිතයට රංගනයක් දාන්න ඕනේ නැහැ කියන සැබෑ චරිතේ. ඔව්. තමයි මට හිතුනේ. ඒනට මම දැනගෙන හිටියේ නෑ ඒ වගේ ලංකාරී චරිතයක් කියලා. බලන්නකො අපි ළඟ ඉන්නකොට නම් හරිම හරිම ඉතින් කොහොම හරි මම හිතුවා මේ චරිතය මම කොහොම හරි කරනවා කියලා. ඊට පස්සේ මම කොහොම හරි ඔඩිෂන්ස් පාස් වුණා මාලි මිස්ගේ කතාව. ඉතින් ඒ චරිතේ හරි ඒ කියන්නේ බැලුමට පිස්සු කෙල්ලෙක් කියලානේ කරදරයක් මේ ශියාෂිගේ පස්සෙන් යනවා ඉවරයක් නෑ එහෙමනේ හිතෙන්නේ. ඒ වුණාට ඉතින් එයා ඇත්තටම ශියාෂිට ආදරේ කරපු කාලෙත් එක්ක ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්ත ගෑල්ළමෙක්ගේ ඒ කියන්නේ තරුණ අයට හොඳ ආදර්ශයක් දෙන කතාවක් ඉතින්. කතාවක්. ඒ පිස්සු කෙල්ලගේ දෙවසකුත් කියමු අපි කියමු. අර සමහරවිට ශියාෂිට කරදර කරනවා නේද? ශියාෂිට තමයි ගොඩක් කරදර කරන්නේ. අපි ඒ වගේ එකක් කියමු. එයාට දැන් කන බණේමනේ. සොන්යු කන බණේමයි. මං වගේ තමයි. ඔයත් එහෙමයිනේ. ඉතින් කිව්වොත් එහෙම ශියාෂි අද අපි ඉස්කෝලේ ඉවර වෙලා අර අතන තිබ්බ කඩේට යමුද? මං ඒකේ බර්ගර් කන්න හරිම ආසයි. ඔයත් ආසයි නේද? මං අහලා තියෙනවා නෑ මං දන්නවා ඔයාට බර්ගර් කන්න ඕනි කියලා මාත් එක්ක යමුනේ. අනේ ශියාෂි එන්නකෝ. ශියාෂි එන්නකෝ. ඉවනේ චුට්ටක් අත්තේ වැඩ දැන් චුට්ටක් කර අදින ගතිය කියනද ටට්ටක් ගාලා කියනවා. ඔව්. අම්මත් එක්ක කතා කරලා ඊට වඩා චුට්ටක් වෙනස් වෙනවානේ. අම්මත් එක්ක හොර වැඩ එහෙමනේ ගොඩක් තියෙන්නේ සොන් යුගේ. ඉතින් ඔය පළවෙනි පාට මේ ශියාෂිගේ නම්බර් එක හම්බ වෙලා
ඒ අවස්ථාව මම කියන්නේ නම්බික හම්බ වෙලා එයාට කෝල් එකක් කරන් පොත ASCII ෆෝන් එක තියාගෙන තමයි කෝල් එක ගන්න. ඉතින් ඕක අම්මට අහුවෙනවා. එතෙන්දි කියන්නේ අම්මා අහනවා හොර වැඩක් කරනවද කියලා කාමරේට වෙලා. ඒතකොට කියනවා අනේ මං එහෙම කරනවද ඉතින් පාඩම්ම විතරයි කරන්නේ. මේ ඉස්සරේ හොඳම ලකුණ ඕනනම් දැන් යන්නකෝ. බයි බයි. අනේ ශියාෂි ඔය ඉන්නවද? හෙලෝ ශියාෂි ඔයාට මාව ඇහෙනවද? ශියාෂි ඉතින් කියන්නකෝ. ඒකත් හරි 아무තු ලස්සන කතාවක්. මේ ඉතින් සිහිනමන්දා කියන්නේ අතර මේ මෑතකදී බොහොම ළඟකදීනේ විකාශය වුණේ. ඒ නිසා බලපු අයට හොඳට මතක ඇති ඒක චීන කතාවක්. චීන කතාවක්. ඒක තමයි අමාලි විජේසේකර තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. වගේ අම්මට හිටියේ රසාදරි දේවිස්. ඒ වගේ හොඳ චංගුමිගේ අම්මටත් හිටියා. චංගුමිගේ අම්මට හිටියේ රසාම තමයි. ඒ වගේ ලස්සන කැරක්ටර්ස් ගොඩක් ඔයා කළා. ලංකක තිබුණ හරි කරද ඊට පස්සේ මෑතක් වෙනකම් ඕක තමයි අනුපමත් අවුරුදු 3ක් එක දිගට කරලා ළඟදී බාගෙට නැවැත්තුවා. මොකද ඉන්දියාව තාම මේ කතාව විකාශය වෙනවා. ඉතින් එච්චර කල් තේරුමකුත් නැහැ නේද? ඉතින් අපි අවුරුදු 3කින් කොහොම හරි මැද්දකින් නැවැත්තුවා. ළඟදී 2026ට වැඩ කීපයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ලෙක්චර්ස් උත් එක්ක චුට්ටක් මම පස්ස ගන්නවා ඉන්නේ. ඒකත් වැදගත් නේ. ෆයිනලි ඒක හින්දා. ඔව් කමන්නේ ඒක හැබැයි මේ නේද? රූපවාහිනියේ ප්‍රෝග්‍රෑම්ස් නම් කරගෙන යනවා තාම ලයිව් එකක්. ඒක කියන්නේ උනානේ. යා ඒ වගේම නිවේදිකාවක් රූපවාහිනියේ. ඔව් රූපවාහිනියේ නිවේදනයත් එක්ක මම ඉස්සෙල්ලා ආසයි මට කියන්න. ඒකේ ඒ කියන්නේ ලෙඩ සම්බන්ධව අපි ඊට පස්සේ සතු අතර ගිහලා සත්තු ගැන ඒ වගේ අර අධ්‍යාපනික වැඩසටහනක්. ඉතින් ඒක තමයි ඒක මුලින්ම මම කරේ නැනමිහිර ආරම්භක කාලේ ඉඳන්ම 2014 16 වගේ කාලේ ආරම්භක සමාජිකාවක් විදිහට. ඉතින් ඒක තාමත් නැනමිහිර යනවා. දැන් ඉස්සර රෙකෝඩින්. එතකොට මම හරි බයයි සජීවී වැඩසටහන් කරන්න. මම තමයි ඉරිදා අයිබුවන් කරා. ඉරිදා අයිබුවන් ඒත් ඔය හඬ කැවීම සම්බන්ධ ඉරිදා අයිබුවන් මම කරලා තිනවා අත්ලසත් එක්ක. ඊට පස්සේ ඒ සජීවී වැඩසටහන් වලට මම ඇත්තටම හරි බයයි ඉස්සර සිතාර නේද මට මම කොහොමද බ්‍රේක් එකකට යන්නේ පුළුවන් වේද වචන ඒද මට කියන්න මම හරි බයයි. හැබැයි දේවිකා කුමාරසිංහ නැනමිහිර කරන මිස් ඉතින් එයා මට කිව් වැඩසටහන් නිෂ්පාදක මට කිව්වා නැහැ දැන් නැනමිහිර සීරීස් එකක් පටන් ගත්තා දැන් අවුරුදු 2කට කලින් විතර සජීවීව යන්න. ඊට පස්සේ නැහැ හිමාංශු ආට පුළුවන් කියලා එයා තමයි මම පුෂ් කරේ සජීවී වැඩසටහන් වලට. ඉතින් දැන් 4-5 මේ 2026 වසරටත් පටන් අරගෙන තියෙනවා. ආයි ජාතික පාසල කරලා තියෙනවා. ඉතින් ওই වගේ වැඩසටහන් තමයි. එතකොට නිවේදිකාවක් හඬ කැවීම් ශිල්පිනියක් ගායන ශිල්පිනියක් අපි නොදන්න තව තියනවාද වගේ වෙන දක්ෂතා? සංගීතයක් මම හිතන්නේ විශාරද දක්වා ඉගෙන ගත්තනේ. ඔව් ඉගෙන ගත්තා. වයලින් සහ ගායනයෙන් දෙකෙන්ම විශාරද ඉවර කළා. විශාරදවරියක්. රයිෆල් ෂූටින් කරලා තියෙනවා ඉස්කෝලේදී. ඒ අරින්න ලොකුවට රැඟ මහන්සි කරලා කරන ස්පෝර්ට්ස් බෑ මම හිතන්නේ මට ලොකුවට. මම වගේ. ඔව් කලාවට තමයි. මම කලාවට තමයි මටත් ඔය ස්පෝර්ට්ස් ඒවා මේවා බෑ. දැන් හිමාංශි ඇවිල්ලා පවුලේ එකම දරුවානේ. ඔව්. අපි අම්මතාත්තවත් මතක් කරමු මොකද මම දන්නවා චූටි කාලේ ඉඳලා අම්මා නම් එයාගේ පස්සෙන්ම තමයි නේද හැමදාම ඉස්කෝලෙන් ආයේ ඔය ගුවන් විදුලියට එක්ක රූපවාහිනියට බත් ටිකක් බතුත් බැඳගෙන නේද ඊට පස්සේ හවස් වෙනකම් ඔයා වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක්. ඔව් ඉතින් අම්මා තමයි තාත්තා ඉතින් වැඩට යන හින්දා අම්මා තමයි ගොඩක්ම චූටි කාලේ ඉඳන් මට ඉස්සර හැමදාම එක දවසක උදේ 10 පාසල් චිත්‍රපන්ති මියුසික් ක්ලාස් ඩ්‍රාමා ක්ලාස් ඩාන්සින් ඔය ඔක්කොම එකට තිබ්බ දවසක් තිබ්බා. ඉතින් ඔය හැම එකටම අම්මා ඉතින් ඉස්සරහට මාව පුෂ් කරලා ආපු හින්දානේ ඉතින් මොකක් හරි එක දෙයකින් අද ඉස්සරහට එක්ස්ට්‍රා කරිකියුලර් එකක් විදිහට කරන්නේ. ඉතින් ඒ කියන්නේ රංගපාලක් තියෙනවා. ඔව් රංගපාලක් තියෙනවා. මොනවද ඒවා? ඔය රූපවාහිනියේ තිබ්බා පෝය නාටි යනකොට ඒ නැවතුම් පොළ ඊට
පස්සේ පිච් ඩාර්ක්නස් කියලා ඒක නම් දෙබස් නැහැ. ඒ කියන්නේ අපේ අංග චලනයෙන් විතරක්ම more sensitive වල ඩ්‍රාමා එක විදිහට නොමිනේට් වෙලා තියෙනවා ඒක. ඉතින් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මුළු ඉරියව්වලින් විතරයි. ඉතින් තව කීපයක්ම කරලා තියෙනවා තරුෂි පෙරේරා අම්මට හිටපු ඒ වගේ මම චූටිනේ ඉතින් එහෙම දැන් ඔයා අනාගතයේදී කවුරු රංගපාන්න ආරාධනා කළොත් යනවද කොහොමද කරනවද අනාගතයේදී හොඳ කතාව බලලා මොන වගේ කතන්දරයක්ද කියලා බලලා තෝරගන්න ඉඩ තියෙනවා. එතකොට අලුතෙන් අපිට සින්දු ටිකක් අහන්න ලැබෙයිද? අහන්න ලැබෙයි ඉස්සරහට. ඔව් අපරාධ නැත හරිවා ඉගෙනගත්තු සහට ලස්සන හඬක් තියෙනවා හැකියාව තියෙන නිසා අපරාධ ඉඳ ලස්සන සින්දුවක් දෙකක් ලස්සන කරන්න. එතකොට හඬ කැවීම් වලිනුත් අපිට ඉදිරියේදී හොඳ හඬ කැවීම් වලින් මේ හඬ අහන්න ලැබෙයි. මම තමයි ඉතින් අපේ පොඩි චංගුගේ. හරි. ඉතින් බොහොම දක්ෂයි. ඇත්තටම හිමාංශු ගොඩක් දක්ෂයි. හරි ධෛර්යමත්. ඉතින් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අනාගතයේදී අපිට එයාගේ ගොඩාක් කලා කටයුතු දැක ගන්න ලැබෙයි. මේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Thank you අද දවසේ මට ආරාධනා කරාට නැන්දත් එක්ක සුහද කතාවක යෙදෙන්නට. මොකද මම බලලා තියෙනවා channels එකේ මේ සිතාර නැන්දගේ සිතාරා පවිත්‍රාණි YouTube channel එකේ. ඉතින් මාත් හිතේ මට අවස්ථාවක් එන්නේ. අපි ගොඩක් කාලේ ඉඳන් අතරම කතා කරන්නේ නේද? එක එක හේතු නිසා බැරි වුණා. එහෙනම් අපි කියුනේ subscribe කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. එහෙනම් ගොඩාක් ස්තුතියි. ආයි දවසක තවත් ඒ වගේම සුන්දර චරිතයත් එක්ක මුණ ගැහෙමු.